ජීවිතේ සමහර ගමන් මැප් එකක ලකුණු කරලා යන්න බැහැ. අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, යාළුවෝ, අපි හැමදාම හිටපු තැන් මේ හැමදේම පොඩ්ඩකට පිටිපස්සට තියලා අපි යන්නේ ජීවිතේ ඉස්සරහට. ඒ ගමන පටන් ගත්තේ හිත ඇතුලේ ඇතිවෙන තීරණත් එක්ක. අපි ඉපදුනේ ලංකාවේ, හැදුනේ වැඩුනේ ලංකාවේ. අද අපි ඒ රටට පස්සේ හමුවෙමු කියලා කියන දවසේ ගත්ත මතක. මේක වැකේෂන් එකක් නෙවෙයි. මේක ඊසි ඩිසිෂන් එකකුත් නෙවෙයි. මේක අපේ හීනයක් වෙනුවෙන් කම්ෆර්ට් සෝන් එකෙන් පිට වෙන ගමනක්. වෑන් එක ස්ටාර්ට් වෙද්දී, සූට් කේස් එක වහද්දී, එයාපෝට් එකට ලං වෙද්දී හිත ඇතුලේ සද්දේ නැති සටනක් තියෙනවා. දැන් අපි බලමු අපි අමාරුවෙන් ගත්ත මේ තීරණය නිසා අපි කැනඩාවට යන ඒ ලස්සන ගමන ගැන. දුක සතුට පිරුණු මේ ගමන අපි එක්ක යන්න එන්න ඔයාලත්. ඉතින් දැන් මේ පේන්නේ අපි වෑන් එක යන ගමන් අපේ අම්මත් එක්ක ගත්ත පොඩි ෆොටෝ එකක්. ඉතින් හරිම දුක වෙලාවක අපි දැන් මේ එයාපෝට් එකට යන්න පිට වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපි එයාපෝට් එකට ආපු වෙලාවේ අපි වැරලවන්න ආපු අපේ පවුලේ අය, යාළුවෝ, එයාලා එක්ක අපි ගත්ත ලස්සන මතකයන්. ඉතින් අපිට ඒ වෙලාවේ ලේසි වුණේ නැහැ. අපි හිතේ දුක තද කරගෙන තමයි මේ වෙලාවේ ඒ තත්ත්වයට මුහුණ දුන්නේ. දැන් මේ පේන්නේ අපි එයාපෝට් එක ඇතුළට යන වෙලාව. ඉතින් මේ වෙලාවේ අපේ පවුලේ අය, යාළුවෝ මේ විදිහට අපේ දිහා බලාගෙන අපි නොපෙනී යනකම් මෙතනට වෙලා හිටියා. ඉතින් ඒක අපේ හිතට ගොඩාක් දැනුණා. ඉතින් අපි ඔන්ලයින් චෙකින් වෙලා හිටපු හින්දා මේ ඉන්නේ අපි ඔන්ලයින් චෙකින් වෙච්ච පොලිමේ. දැන් අපි අපේ ගමන පටන් ගන්නයි යන්නේ. දැන් අපි ලගේජස් බාර දීලා ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා ඩියුටි ෆ්‍රී ඒරියා එකට තමයි මේ යන්නේ. ඉතින් අපිට ෆ්ලයිට් එකට තව ටිකක් වෙලා තිබ්බ හින්දා අපි ඩියුටි ෆ්‍රී එකේ ටිකක් ඇවිදලා ඊට පස්සේ අපි ආවා අපේ රෑ කෑම ගන්න. දැන් අපි මේ කෑම කාලේ ඉවර වෙලා අපි යනවා අපේ ගේට්ස් ඕපන්ද කියලා බලන්න. ඉතින් අපේ ගේට්ස් ඕපන් වෙලා නැති නිසා අපි දෙන්න ටිකක් ඩියුටි ෆ්‍රී එකේ ඇවිද්දා. තව මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් දැන් වෙලාව 11:25යි. ඉතින් අපේ ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර 12:50ට විතර. ඉතින් අපි මේ වෙලාවේ අපේ ගේට් එක තියෙන තැනට යන ගමන් තමයි අපි දෙන්න මේ ඉන්නේ. දැන් අපේ සිකියුරිටි චෙක්-ඉන් සේරම ඉවර වෙලා අපි මේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තමයි යන ගමන් ඉන්නේ. ඉතින් අපි මේ වෙලාවේ තෝරගත්තේ Cathay Pacific එයාලයින් එක. ඉතින් අපි දෙන්නම ගොඩාක් එක්සයිට් වෙලා තමයි මේ වෙලාවේ හිටියේ. ඉතින් දැන් අපි ප්ලේන් එක ඇතුළට ඇවිල්ලා අපි දැන් මේ අපේ සීට් එක හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිට වින්ඩෝ සීට් එකක් තිබ්බ හින්දා ඒක හරිම හොඳ අත්දැකීමක් වුණා. අපිට එළිය බලාගෙන යන්න පුළුවන් නිසා. ඉතින් Cathay Pacific එක ගැන කියනවා නම් හොඳ එයාලයින් එකක්, හොඳ සර්විස් එකක් තිබ්බ සහ හොඳ ෆ්ලයිට් එකක තමයි අපිට යන්න පුළුවන් වුණේ. ඉතින් එයාලගේ සර්විස් එක නම් හොඳටම හොඳයි. සහ අපි මේ ෆ්ලයිට් එකේ ගමන ගොඩක් එන්ජොයි කරා. ඉතින් දැන් ප්ලේන් එක ටේක් ඔෆ් කරන්න තමයි යන්නේ. මේ වෙලාවේ අපි දෙන්නම ගොඩාක් එක්සයිට් වෙලා හිටියේ අපේ මේ අත්දැකීම කොහොම වෙයිද කියලා හිතලා. ඉතින් දැන් ටේක් ඔෆ් කරලා විනාඩි 2-3ක් ඇති. ඉතින් මේ විදිහට තමයි අපිට රෑට ලංකාව පෙවුනේ. ඉතින් මේ වෙලාවේ අපි දෙන්නගේ හිතේ සතුටක් වගේම අමුතුම දුකක් තිබ්බා. ඉතින් ලංකාවේ අපි දකින අන්තිම දර්ශනය මේක හින්දා. ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරලා විනාඩි 30කින් විතර අපිට ෆස්ට් මීල් එක හම්බුණා. ඉතින් ඒක හරිම රසයි. අපි ඒක කාලා ටිකක් නිදාගත්තා. ඊට පහුවෙනිද උදේ නැගිටිනකොට අපිට දකින්න තිබ්බේ මෙන්න මේ වගේ ලස්සන view එකක්. ඒ තමයි අපි හොංකොං වලට ලෑන්ඩ් කරන්න දැන් ලං වෙලා ඉන්නවා කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තේ තියෙන ස්කේල් එක දිහා බැලුවාම ටිකෙන් ටික අපේ ෆ්ලයිට් එකේ හයිට් එක අඩු වෙනවා. දැන් අපි හොංකොං එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න තමයි ලං වෙලා ඉන්නේ.
දැන් වෙලාව 8:07. ඉතින් දැන් මේ අපි හොංකොං වලට ලං වෙලා තියෙන හින්දා හොංකොං අවට තියෙන දූපතක් තමයි අපිට මේ විදියට ලස්සනට දකින්න තියෙන්නේ. ඉතින් හරිම ලස්සන දර්ශනයක් තමයි අපිට මේ වෙලාවේ දකින්න තිබ්බේ. දැන් ඔයාලට පේනවා ඇති මේ ලස්සන සීනරි එක මේක අපිට ඔයගලන්ට පෙන්වන්න ඕන වුණා. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට වින්ඩ් ටර්බයින්ස් මුහුදේ හයි කරලා තියෙනවා. ඉතින් අපිට එක උඩේ ඉඳන් බලද්දි හරිම ලස්සනට පේනුණා මේ විදිහට. ඉතින් අපි හිතුවා වින්ඩ් එක වගේ ෆ්‍රී එනර්ජි සෝස් එකක් ඒගොල්ලෝ කොච්චර යූස්ෆුල් විදිහට පාවිච්චි කරනවද කියලා. දැන් වෙලාව උදේ 8:00 හොංකොං වලට. ඉතින් දැන් අපි හොංකොං වලින් අපේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවා. ඉතින් අපිට ඊළඟ ෆ්ලයිට් එක ගන්න පැය 6 මාරක ලේಓවර් එකක් තියෙන හින්දා ඉතින් අපි ඒ වෙලාව හොංකොං එයාපෝට් එකේ ඉන්නවා. ඉතින් දැන් මේ ඉන්නේ අපි ටර්මිනල් 1 එකේ. ඊළඟ ෆ්ලයිට් එකත් අපිට තියෙන ටර්මිනල් 1 එකේ නිසා අපි ටිකක් හොංකොං එයාපෝට් එකේ ඇවිදලා බලන්න බැලුවා. මොකද එයාපෝට් එක ගොඩක් ලොකුයි සහ ලස්සනයි නිසා එයාපෝට් එක ඇතුලේ අපිට ගොඩක් ඇවිදින්න තැන් තියෙනවා. ඉතින් අපි බලමු මොන වගේද කියලා. දැන් අපි ඉන්නේ අපේ දෙවෙනි ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න. ඉතින් අපේ ටර්මිනල් එකේ අපි මේ විදිහට ඉන්නවා අපි හැමෝම. අපේ ෆ්ලයිට් එක තියෙන්නේ 3 මාට දැන් 3ට විතර ඇති. ඉතින් මේ වෙලාවේ අපි දෙන්නම හිටියේ ඇත්තටම ගොඩාක් මහන්සියෙන්. මොකද පැය 6 මාරක විතර අපිට දිග ලේಓවර් එකක් එතන තිබ්බ හින්දා. දැන් අපි අපේ දෙවනි ප්ලේන් එකට බෝඩ් වෙන්න යන්නේ. ඉතින් මේ ෆ්ලයිට් එක ගැන කිව්වොත් මේක අපි කලින් ආපු එකටත් වඩා ගොඩක් කම්ෆර්ටබල්. මොකද අපිට පැය 11ක විතර ගමනක් තියෙනවා හොංකොං වල ඉඳන් වැන්කූවර් වලට. ඉතින් මේ තියෙන ඩිස්ප්ලේ එක අපි කලින් ආව ප්ලේන් එකේ තිබ්බ ඩිස්ප්ලේ එකට වඩා ගොඩක් ඇඩ්වාන්ස්. මොකද මේකේ අපිට ෆෝවර්ඩ් වීව් එක එතකොට ඩවුන්වර්ඩ් වීව් එක මේ දෙකම හොඳට බලන්න පුළුවන් එයාලගේ තියෙන කැමරාස් වලින්. ඉතින් ඔයාලට මේ පේන්නේ ප්ලේන් එක දැන් එයාලගේ ට්‍රැක් එකට ගන්නවා මේ ප්ලේන් එක ටේක් ඕෆ් කරන්න. ඉතින් දැන් හරියටම 3:58යි හොංකොං එයාපෝට් එකෙන් ටේක් ඕෆ් කරා. ඉතින් හොංකොං වලින් පිට වෙද්දී අපි දවල් 3:58ට පිට වුණේ. ඉතින් බලමු මේක කොයි වගේ වේද කියලා. හරිම ලස්සන වීව් එකක් තිබ්බා අපි මෙතනින් ටේක් ඕෆ් කරද්දී. ඉතින් ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති අපි අඩි 11,000 සීමාව පන්නලා උඩට යන ගමන් ඉන්නේ සහ පැයට කිලෝමීටර් 690ක විතර වේගයකින් තමයි මේ ෆ්ලයිට් එක යන්නේ. ඉතින් අපිට තව වැන්කූවර් වලට යන්න පැය 10කුත් මිනිත්තු 54ක් තියෙනවා. ඔයාලට මේ පේන්නේ ඔයාලට 360 view එක සහ මේ කොක්පිට් එකට පේන විදිහ. ඉතින් හරිම ලස්සන view එකක් අපිට මේ ස්ක්‍රීන් එකෙනුත් බලා ගන්න පුළුවන්. මේ ලස්සනට අපිට පේන්නේ ප්ලේන් එක වලාකුළු උඩින් යද්දි. ඉතින් හරිම ලස්සන වීව් එකක් තමයි මේ වෙලාවේ තිබ්බේ. දැන් මේ විදිහට එක පාරටම කළුවර වුණා. ඉතින් මේක උනේ ප්ලේන් එක ටේක් ඕෆ් කරලා පැය භාගයකට වගේ පස්සේ. ඒකට හේතුව තමයි එක ටයිම් සෝන් එකකින් තවත් ටයිම් සෝන් එකකට ෆ්ලයි කරන හින්දා. පැය 10ක විතර ගමනකට පස්සේ අපිට මුලින්ම එළියේ වීව් එක දැක්කේ ලස්සන විදිහට මෙතනදි තමයි. මේකට කියන්නේ කෝස්ට් මවුන්ටන්ස් කියලා. ඉතින් අපි වැන්කූවර් වලට දැන් ටිකෙන් ටික ලං වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට කඳු අතරින් ලස්සනට වලාකුළු සහ හිම අපිට ලස්සනට පේන්න ගත්තා. ඉතින් ඔයාලට මේ ඩිස්ප්ලේ එකේ පේන්නේ ප්ලේන් එකට පේන ඩවුන්වර්ඩ් වීව් එක. ඉතින් මේ තියෙන්නේ වැන්කූවර් සිටි එක. ඉතින් වැන්කූවර් සිටි එක උඩින් තමයි අපි යන්නේ සහ වැන්කූවර් සිටි එක වලාකුළු අතරින් හරිම ලස්සනට දැන් අපිට පේනවා. ඉතින් අපි දැන් වැන්කූවර් වලට ලෑන්ඩ් කරන්න ලං වෙලා ඉන්නේ. තව අපිට විනාඩි 10යි තියෙන්නේ වැන්කූවර් එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න. ඔයාලට මේ පේන්නේ වැන්කූවර් සිටි එක. ඉතින් ඇත්තටම මේ ෆ්ලයිට් එක අපිට ගොඩාක් මහන්සි සහ වෙහෙස කර ෆ්ලයිට් එකක් වුණා. මොකද අපි පැය 11ක් විතර එක දිගට ආපු හින්දා
ඉතින් ඒ වගේම අපිට මේ ෆ්ලයිට් එකේදී අපිට මීල්ස් දෙකක් හම්බුණ අපිට මුකුත් රෙකෝඩ් කරන්න හම්බුනේ නෑ අපි දෙන්නම ගොඩක් ටයර්ඩ් වෙලා සහ අපි මේ ෆ්ලයිට් එකේ වැඩිපුරම කරේ නිදාගත්ත එක හින්දා. ඉතින් මේ පේන්නේ ෆ්ලයිට් එක ලස්සනට ටර්න් එකක් ගන්න හැටි. ඉතින් අපි දැන් ලෑන්ඩ් කරන්න ගොඩාක් ලං වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් වලාකුළු අතරින් ප්ලේන් එක ටිකෙන් ටික ඔන්න පහලට යනවා. ඉතින් මේ තියෙන්නේ ලස්සනට වලාකුළු වලින් ඔයගලන්ට ප්ලේන් එකේ රිෆ්ලෙක්ෂන් එකක් පේනවා ඇති. ඔන්න දැන් අපි අපේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකට ආවා. ඒ තමයි වැන්කූවර් එයාපෝට් එක. ඉතින් දැන් අපි අපේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකට ලෑන්ඩ් කරලා ඉන්නේ. ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ අපි කැනඩාවෙදි ගත්ත අපේ පළවෙනි ෆොටෝ එක. thank you ඔයාලා හැමෝටම අපේ වීඩියෝ එක මෙච්චර වෙලා බලන් හිටියට. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට පුළුවන් අපිත් එක්ක කැනඩාවේ ලස්සන තැන් බලන්න. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.